අද අපි ආවේ ලංකාවේ මල් වලට ආදරය කරන ඕනම කෙනෙක් අනිවාර්යෙන් ආස කරන තැනකට. ඒ තමයි සුන්දර නුවර එළිය. ආයිබෝවන් කියලා පිළිගන්නවා ඩයරිස් විත් එම්පි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම. ග්‍රෙගරි පාක් එක වටේ ඇවිදගෙන යනකොට අපිට දකින්න ලැබෙන ග්‍රෙගරි ලේක් එක විතරක් නෙමෙයිනේ. කඳු මීදුම ඒ අතරින් තියෙන ලස්සන මල් වර්ග රාශියක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසාම අද වීඩියෝ එකේ අරගෙන ආවේ මම මල් බලලා සතුටු වෙන්න විතරක් නෙමෙයි. නුවර එළිය මල් මෙච්චර හොඳින් වැඩින්නේ ඇයි? මෙහි තියෙන පරිසරය මල් වගාවට කොහොමද බලපාන්නේ? ඒ වගේම අපේ ගෙවත්තත් මේ වගේ ලස්සනට හදා ගන්න පුළුවන් ටිප්ස් මොනවාද කියලා ඔයගොල්ලන්ට කියන්න. මුලින්ම නුවර එළිය ගැන කතා කරමු. නුවර එළිය කියන්නේ මුහුදු මට්ටමේ සිට තරමක් ඉහළින් පිහිටි කඳුකර ප්‍රදේශයක්නේ. ඒ හින්දා ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වඩා මෙහි උෂ්ණත්වය අඩුයි. සීතල දේශගුණය, මේදුම, තෙතමනය සහ ප්‍රමාණවත් හිරුවෙලිය වගේ පාරිසරික සාධක එකට එකතු වීම නිසා විවිධ මල් වර්ග සඳහා නුවර එළිය ඉතා සුදුසු පරිසරයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ උණුසුම් පහත් බිම් වලට වඩා නුවර එළියේ තියෙන සිසිල් කාලගුණය නිසා සමහර සෞම්‍ය කලාපීය මල් වර්ග හොඳින් වගා කරන්න පුළුවන්. නුවර එළිය අපිට විවිධ වර්ගයේ මල් බලා ගන්න පුළුවන්. පෙටෝනියා, පෙන්සිස්, ජර්බරාස්, රෝසස් වගේ මල් බලා ගන්න පුළුවන්. ඒ වගේම හයිඩ්‍රෙන්ජියාස් වැනි මල් වර්ගත් කඳුකරේ සිසිල් පරිසරයට හොඳින්ම ගැලපෙනවා. මල් වර්ගය අනුව අවශ්‍ය පරිසරය වෙනස් වෙනවා. ඒක හින්දා එකම ස්ථානයේ තියෙන හැම මලක්ම එකම විදිහට රැක බලා ගන්න බෑ. අන්න ඒක තමයි ගොඩක් වෙලාවට නුවර එළියෙන් මල්පල කට්ටිය ගෙදර අරගෙන ආවට ගෙදරදී හදාගන්න හරි අමාරු. මේක තමයි අපේ ගෙවත්තේ මල් වගා කරනකොට මතක තියාගන්න ඕනම වැදගත්ම කරුණ. මුලින්ම මලේ අවශ්‍යතාවය හඳුනා ගන්න, ඊට පස්සේ ඒකට ගැලපෙන පරිසරය ලබා දෙන්න. නුවර එළිය මල් මෙච්චර ලස්සනට බලපාන අනිත් සාධකය තමයි උෂ්ණත්වය. බොහෝ මල් වර්ගවල වර්ධනයට අධික උණුසුමට වඩා මධ්‍යස්ථ හෝ සිසිල් උෂ්ණත්වයක් වඩාත්ම සුදුසුයි. අධික උණුසුමෙන් සමහර මල්වල පෙති වියලෙන්න පුළුවන්. නමුත් නුවර එළිය සිසිල් පරිසරය නිසා ශාකවලට අධික උෂ්ණත්වය ආතතියක් ඇතිවීම අඩුයි. ඒ හින්දා මල් දිගු කාලයක් නැවුම තබා ගන්නත් මේ පරිසරය උපකාරී වෙනවා. ඒ වගේම නුවර එළියේ තියෙන තෙතමනය සහ මේදුම ගැන අමතක කරන්නම බෑ. උදේ පාන්දර මල්පෙති මත තියෙන පුංචි වතුර බින්දුව අපිට නිතරම බලා ගන්න පුළුවන්. නමුත් මෙහි වැදගත් දෙයක් තියෙනවා. තෙතමනය මල් වලට වැදගත් වුණත් අධික තෙතමනය සහ ජලය රැඳීම හැම ශාකයකටම හොඳ නැහැ. ශාකයේ මුල් වටා අධික ලෙස ජලය රැඳුනොත් මුල් කුණු වීම වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මල් වත්තක් හදනකොට වතුර දාන එක විතරක් නෙමෙයි, වතුර හොඳින් ගලා යන පසක් ලබා දීමත් ඉතාම වැදගත්. දැන් අපි මල් වගාවේ තවත් වැදගත් දෙයක් ගැන බලමු. ඒ තමයි පස. ලස්සන මලක් පිපෙන්න නම් හොඳ බීජයක් හෝ පැලයක් විතරක් ප්‍රමාණවත් නැහැ. ශාකයට ශක්තිමත් මුල් පද්ධතියක් වර්ධනය වෙන්න හොඳ පසක් අවශ්‍යයි. අන්නේ පසේ ජලය හොඳින් බැස යන එකත් අත්‍යවශ්‍යම කාරණාවක්. කාබනික ද්‍රව්‍ය තිබීම, ශාකයට අවශ්‍ය පෝෂක තිබීම මේ සියල්ලම මල්වල වර්ධනයට බලපානවා. ඔගොල්ලෝ ලස්සන ගෙවත්තක් හදාගන්න ඉන්නවා නම් කොම්පෝස්ට් හෝ හොඳින් නිරාගිය කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීමෙන් පස වැඩි දියුණු කරගන්න පුළුවන්. නමුත් පොහොර අධික ලෙස යෙදීමත් සුදුසු නැහැ. ශාකයට අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය ලබා දීම තමයි වැදගත්. දැන් මෙන්න මේ ලස්සන මල් වත්ත දැක්කහම අපිට පේන මල් විතරයිනේ. නමුත් ඒ ලස්සන මල් වත්ත පිටිපස්සේ තියෙන්නේ නිතරම හොඳ නඩත්තු කිරීමක්. වේලුණු මල් ඉවත් කිරීම, වේලුණු කොළ කපා ඉවත් කිරීම, අවශ්‍ය ස්ථානවල පෝර ඇදීම, වල් පැලෑටි පාලනය, පස පරීක්ෂා කිරීම, ශාකවලට ප්‍රමාණවත් හිරුවෙලිය ලැබෙනවද නැද්ද කියලා හොයලා බලන එක. මේ හැම දෙයක්ම හොඳ ලස්සන මල් වත්තක් පිටිපස්සේ තියෙන ඊටාම වැදගත් කොටස්. වියලුණු මල් ඉවත් කිරීමෙන් ශාකයේ ශක්තිය සහ නව මල් සහ නව වර්ධනය සඳහා යොමු වීමට උපකාරී වෙනවා. ඒ වගේම තමයි මල් වත්තක් ලස්සනට තියාගන්න නම් පැල අතර ප්‍රමාණවත් ඉඩක් ලබා දීම වැදගත් වෙනවා. පැල ගොඩක් එකට ඉතාම ළඟින් හිටවල තිබුණොත් වායු සංසරණය අඩු වෙනවා. එතකොට තෙතමනය වැඩි වෙලා පුස් වර්ග හැදෙන්න පුළුවන්, දිලිරා සාධන ඇතිවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ හේතුව හින්දාම මල් වැඩිපුර තිබුණා කියලා ලස්සන මල් වත්තක් වෙන්නේ නැහැ. ඒක හොඳින් සැලසුම් කරලා නිසිඩකඩක් ලබා දීලා සෞඛ්‍ය සම්පන්නව වැඩෙන පැලවලින් හදපු මල් වත්තක් තමයි ඇත්තටම ලස්සන. තවත් වැදගත් දෙයක් තමයි හිරුවෙලිය. හැම මලකටම එකම ප්‍රමාණයේ හිරුවෙලිය අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර මල් වලට නිතරම හිරුවෙලිය අවශ්‍යයි. සමහර මල් වලට දවසෙන් පොඩි වෙලාවක් ඉරෙලිය ලැබුණාම හොඳයි. ඉතින් යන්නේ ඒ හින්දා වගේ ගෙවත්තට අලුත් මල් පැලයක් ගෙනාවහම මේක ලස්සනයි, මේක මෙතන හිටවමු කියලා හිතනවට වඩා මේ ශාකයට කොච්චර හිරුවෙලිය අවශ්‍යද?
කොච්චර වතුර අවශ්‍යද? ඒ වගේම මොන වගේ පසක්ද අවශ්‍ය වෙන්නේ කියලා මුලින්ම හොයා බලන එක ඉතාම වැදගත්. ග්‍රෙගරි පාක් එකේ මේ මල් දිහා බලනකොට අපිට ගාඩ්නින් ගැන ඉගෙන ගන්න පුළුවන් ලොකු පාඩමක් තියෙනවා. ඒ තමයි හොඳ මල් වතක් කියන්නේ මල් ගොඩක් එකතු කරපු තැනක් නෙමෙයි. ශාකයට ගැළපෙන පරිසරයක් නිර්මාණය කරලා ඒකට හොඳ පසක් ලබා දීලා ජලය නිවැරදිව කළමනාකරණය කරලා හිරු එළිය ඒ වගේ හේතු ලස්සනට ලබා දීලා නිතිපතා නඩත්තු කරන එක තමයි ලස්සන මල් වත්තක රහස. ඒ වගේම නුවරඑළිය දේශගුණය අපි හැමෝටම ඒක ඉතාම ලස්සන විදිහට පෙන්වනවා. සිසිල් වාතය, මීදුම, තෙතමනය, හොඳ හිරු එළිය, සාරවත් පස මේ පාරිසරික සාධක නිසි ලෙස එකතු වුණාම පුංචි පැලයක් ලස්සන මල් ගොඩක් පිපෙන සෞඛ්‍ය සම්පන්න ශාකයක් බවට පත් වෙනවා. ඔයා ලස්සන මල්වත්තක අයිතිකාරයෙක් නම් ඔයාගේ ගෙවත්තේ තියෙන පරිසරය අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරන්න. මොන තැන්වලට හිරු එළිය ලැබෙනවද බලන්න. පසේ ජලය රැඳෙනවද බලන්න. ඔබ වගා කරන අවශ්‍යම මලට ගැලපෙන පරිසරය හදන්න. එතකොට ඔබේ ගෙවත්තත් නුවරඑළිය මේ ලස්සන මල්වත්තක් වගේම වර්ණවත් සෞඛ්‍ය සම්පන්න ජීවයෙන් පිරුණු තැනක් කරගන්න පුළුවන්. ඉතින් නුවරඑළිය මල් බලන්න ආපු මේ ලස්සන ගමනේ අපිට ලස්සන දසුන් විතරක් නෙමෙයි ගාඩ්නින් ගැන හොඳ පාඩම් කීපයක්වත් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ ලස්සන ගාඩ්නින් වීඩියෝස් වලට කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඔයාගේ ගෙවත්තේ වැඩෙන ලස්සන මල් පැල අපිත් එක්ක share කරගන්න. මේ වීඩියෝ එක මල් වලට ආදරය කරන ඔයාගේ යාළුවෝ එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් ලස්සන මල් වර්ගක ගාඩ්නින් tips, plant care ideas සහ ලංකාවේ සුන්දර මල් වතු බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙන්න.